ඉතින් දැන් කිව්වනේ නේද? ගියාට පස්සේ කියන්න එපා කියලා. ඉතින් වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා අහගෙන ඉන්න. මොකද මේක පුරුද්දක් කරගෙන තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි එනවා විනාඩි 7ක් 8ක් කතා කරනවා ඊට පස්සේ දුවනවා. ඉතින් අපි කතා කරගෙන ඉන්න. හරි වගේම මම මේ ඉස්සරහා ඉන්නවනේ අනේ ගරු සභාපතිතුමනි මම ගියාට පස්සේ මාව හොයන්න එපයි කියන්නේ. මම ඉන්න වෙලාවක තියෙන ප්‍රශ්නයක් මගේ මූණට අහන්න කියන්නේ. උදේ ඉඳන් හවස වෙනකම් මාව හොයනවා. ඉන්න වෙලාවේ බුදියාගෙන ඉන්නවා. ඉඳලා ගියාට පස්සේ කොනාමල් කොහෙද යන්නේ කොහොවත් නැහැ මේ ඉන්නවා. තියෙන ප්‍රශ්නයක් දැන් අහන්න කියන්න. මගේ කාලෙත් ඕනනම් දෙන්නම්. හැබැයි ගියාට පස්සේ යන්න ඕනවකෝ දැන් කෝ කියලා මුළු දවසම මේ මාව හොයන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. තියෙනවා ප්‍රශ්නයක් දැන් අහන්න මූණට ආත්ම ශක්තියක් තියෙනවා. ගරු සභාපතිතුමනි මේ වගේම ඉතින් දැන් කිව්වනේ නේද? ගියාට පස්සේ කියන්න එපා කියලා. ඉතින් වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා අහගෙන ඉන්න. මොකද මේක පුරුද්දක් කරගෙන තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි එනවා විනාඩි 7ක් 8ක් කතා කරනවා ඊට පස්සේ දුවනවා. ඉතින් අපි කතා කරගෙන ඉන්න. හරි ඔයා කහින් නැතුව ඉන්නකෝ. හරිද? නල්ල පයිත්‍යං. ඉරිංග නල්ල පයිත්‍යං. පයිත්‍යං ඩොක්ටර්. right. එයාගේ ගෝලයනේ දැන් ඔයානේ. පයිත්‍යං ඉල්ල. හරි නල්ල පයිත්‍යං ඩොක්ටර්. right. නාමල්ගේ මේ ගෝල මන්ත්‍රීතුමාට කියන්න නිහඬව ඉන්න කියලා. උදේ ඔයා එයා වෙනුවෙන් උත්තර දීලා හරියන්නේ නැහැ. එයා ඉන්න ඕන මෙතන. ඒ නිසා කොන්ද පණ තියෙන නිසා තමයි නම කියන්නේ. හරි කොන්ද පණ නිසා තමයි නම කියන්නේ. ඔයා කවුද? ඔයාගේ නම කියන්න. ඔයා කවුද? ඔයාගේ නම කියන්න මම. හරි. ඒ නිසා